අද ඔබ රාජකුමාරයෙක්. අද ඔබ රාජකුමාරිකාවක්. ඔබ අර වහුන්තරාව ඇරලා කන්නාඩියෙන් පළවෙනියෙන් මූණ දකිනකොට ඔබට ඔබේ මූණ දකිනකොට දැනෙන්න තියෙන සතුට ඔබේ මුවට වඩා ඔබේ අම්මට දැනෙන්නට ඇති. අම්මා කෙනෙක් දසමාසයක් කුසේ තියාගෙන ලේ ටික කිරි කරලා පොවලා පිරිමි 60ක් මැරෙන වේදනාවක් විඳලා මේ ලෝකෙට බෝවාලව බිහි කරේ. දවසක මගේ දරුවට මට මොනවා නැතත් මගේ දරුවා දවසක මේ ලෝකේ මේ රටේ ඉහළම තැනට තියනවායි කියලා. අද ඔබ රාජකුමාරිකාවක්. අද ඔබ රාජකුමාරයෙක්. හැමෝටම ඔය රන්මිණි ඔටුන්න පළඳින්න පින නැහැ. හැමෝටම ඔහොම වෙස් තට්ටුවක් හිසේ දරන්න පායින් පතක් හිසේ දරන්න පින නැහැ. පුතේ ඕකට ලොකු ගාණක් වැය වෙනවා. එහෙම මුදල් හැම අම්මටම කැප කරන්න බෑ. ඔබ වෙනුවෙන් බඩගින්නේ ඉන්නේ නැති ගොඩාක් කල්. ඔබ වෙනුවෙන් සල්ලි ඉතිරි කරන්නට ඇති මේ දවස් ටිකේ ඔවුන්ගේ බඩගින්න හංගාගෙන ඔවුන්ගේ ඕන එපාකම් හංගාගෙන. හොඳට මතක තියාගන්න අපි කෙසෙල් මුවට කියනවා මව මරන් උපන් කුමරා කියලා. අම්මා වැඩි කාලයක් ඉක්මනින් වයසට යන්නේ තාත්තට වඩා කලියෙන් කොණ්ඩෙයි දෙන්නේ. තාත්තට වඩා කලියෙන් හැමරලි වැටෙන්නේ. අම්මගේ කැල්සියම් අපි උරා බොන නිසා. ඒකයි අම්මා අපිට කලින් තාත්තට කලින් ඉක්මනින් වයසට යන්නේ. හැබැයි ඔය අම්මගේ තියෙන සංසාරික ගුණය කවදාවත් කියලා නිම කරන්නට බෑ. මං ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ. අම්මා කියන්නේ විශ්වයක්, අම්මා කියන්නේ ලෝකයක්, අම්මා කියන්නේ භාෂාවක්, අම්මා කියන්නේ හදවතට කතා කරන්නට පුළුවන් තරම් වටිනාකමක් තියෙන මේ ලෝකේ මිලක් නියම කරන්න බැරි එකම සෙනෙහස අම්මා. ලෝකයේ මිනිස්සු හැමෝම අපිව වට්ටයි දවසක. හැබැයි අම්මයි තාත්තයි අපිව වට්ටන්නේ නැහැ. ඒකෙත් අම්මා. අපි වෙනුවෙන් බඩගින්න දරාගත්තේ අම්මා. අපිට මාළු කෑල්ල කන්න දීලා හොදි විතරක් බෙදාගෙන කෑවේ අම්මා. අපි කනකන් ඉඳලා ඉතිරිපත් පත කෑවේ අම්මා. ඒ තමයි අම්මා. පුතේ වෙස් නර්තන ශිල්පියෙක්ට අම්මා කියන්නේ මහා ලොකුම තෑග්ග. ලෞතුරා බුදුහාමුදුරුව බුදු වුණෙත් මගේ පුතා බුදු වේවා කියලා අම්මා කියපු පළවෙනි විවරණේ. ඉතින් අද යක් දෙස්සෙක් ඔබ යකුන්ටත් දේශනා කරන්න පුළුවන් දරුවෙක්. හිසවෙස් තියෙන නැට්ටුවා යක් දෙස්සෙක් බවට පත් වෙනවා. අපේ පොඩි හාමුදුරුවෝ හිටියා. හාමුදුරුවෝ දන්නවා උපසම්පදාලත් භික්ෂුවක් ශික්ෂාපද 243ක් ආරක්ෂා කරනවා. එහෙව් සමානකමක් මේ හිසවෙස් තිබ්බ උඩරට නැට්ටුවාට තියෙනවා. පුතේ අම්මා කවදාවත් අමතක කරන්නට එපා. අම්මා කවදාවත් තනි කරන්නට එපා. අම්මා අපි වෙනුවෙන් මෙරි මෙරි උපදිනවා. අද ඔබේ ඉස්සරහා ඉන්න අම්මලා දවසක බුදු වෙන්න ප්‍රාර්ථනා කරන්න. බුදු වෙච්ච අම්මගෙන් බණ අහලා නිවන් යන්න ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමයි මේ බෙර වයපු සෑම බෙර ශිල්පියෙකුගේම ඔය රත්තරන් ශරීරයේ දෑත බිහි කරපු අම්මලා බුදු වෙන්න ප්‍රාර්ථනා කරනවා. මේ යහන මේ බිම සකසූ සෑම දිනාටම එලෙසින් ප්‍රාර්ථනා කරනවා. ඔගොල්ලෝ හැමෝම ගැහෙන හදවතට අම්මගේ අත තියාගන්න දකුණු අත. අද අම්මගේ හෘද ස්පන්දනය වෙනදට වඩා වැඩි ගැහෙනවා. බලන්න සද්දේ ඒ ආදරේ මේ දස මාසයක් කුසේ තියාගෙන හදපු අම්මා.